ඔබතුමාලගේ ආණ්ඩුව පිළිබඳව දක්වලා තියෙන වාර්තා කීපයකින් මම මේ කතාව පටන් ගන්නවා. මේ ලංකාදීපේ අද පත්තරේ ශ්‍රී ලංකාවේ පවුල් වලින් 4න් එකක් දුප්පත්. තව 10%ක් දැඩි අවදානමක. ඒ කියන්නේ කරු කතානායකතුමනි එකකින් කියවෙන්නේ රටේ ජනතාවගෙන් 25%ක් දුප්පත් බවට පත් වෙලා තියෙනවා. තව 10%ක් ඒ අවදානම් කලාපේ ඉන්නවා. ඒ අවදානම් සීමාවේ ඉන්නවා. එහෙනම් 125කට තව 10%ක් එකතු කරපුවම 135ක් වෙනවා. එහෙනම් අපේ රටේ ජනතාවගෙන් 3න් එකකට වැඩි ප්‍රමාණයක් අද ගොඩට දුප්පත් ජනතාව බවට පත් වෙලා තියෙනවා. එහෙමනම් මේ කාරණේ කියන ලෝක බැංකුවේ මේ වාර්තාත් එක්ක ඔබතුමාලගේ මේ අවුරුද්දේ කාර්යසාධාරණය ගැන අලුතෙන් කතා කරන්න දෙයක් නැහැ. ඒ වගේම අද ලංකාදීප විතරක් නෙමෙයි දිවයින පත්තරේ කියනවා දුප්පත්කම ඉහවහා ගිහින්ලු. දුප්පත්කම ඉහවහා ගිහිල්ලා කියලා කියනවා. 2020 දාරිද්‍රතාවයේ 24.9ට නැගලා තිබුණා. තව 10%ක් දරිද්‍රතා රේඛාවට ඉතාසාන්නෙන් ඉන්නවා කියලා දිවයින පත්තරෙත් කියනවා. මේක ලෝක බැංකුව කියන එක තමයි මේ උපුට දක්වලා තියෙන්නේ. ඉතින් එහෙනම් ඇයි මේ විදිහට දුප්පත්කම වැඩි වෙන්න හේතුණු කාරණා? පුනරුදාණ්ඩුව ආවා. බුදුමාලා මොනවද කිව්වේ? බුදුමාලා කිව්වා අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවලා තියෙන බදු ටික අයින් කරනවා කියලා කිව්වා ආචාර්ය හර්ෂසිල් මහත්මයාලා ඒ දවස්වල විවාද කරද්දී. ඒවා අයින් කරාද? මාස 6න් අඩු කරනවා කිව්වා ජීවන වියදම් බර. ආණ්ඩුවත් කිව්වා ජනාධිපතිතුමාලා නෙමෙයි AKD කිව්වා. ජනාධිපතිතුමා දැන් ඒවා කියන්නේ නැහැ. AKD කිව්වා. අපිට මතකයි. ඒ වගේම අපිට මතකයි පාසල් උපකරණ මත පනවලා තියෙන වැට් එක අයින් කරනවා කිව්වා. මේ දරිද්‍රතාවයට මේව බලපානවා. පවුලේ වියදම් කිරීමේ හැකියාව මොකද දරුවෝට කණ්ඩ නොදුන්නත් පාසලට අවශ්‍ය වියදම් ටික අධ්‍යාපනයට අවශ්‍ය වියදම් ටික දෙමව්පියෝ කරනවා. ඒතර ඒවට වියදම් කරපුවාම අධික මුදලක් තුන් වේලක් කන්න පුළුවන්ද ගරු දිගම්බර මන්තුමා? අද වතු ජනතාව තුන් වේලක් කනවද? අද දුප්පත් මිනිස්සු තුන් වේලක් කනවද? එහෙනම් අද දරිද්‍රතාවය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මන්ද පෝෂණය වැඩිලා තියෙනවා. විශේෂයෙන් දරුවන්ගේ මන්ද පෝෂණය තාම ඉහළ ඒකයකට අදපත් වෙලා තියෙනවා. මේකට හේතු වෙලා තියෙන ඍජු හා බක්‍ර බදු ඔබතුමාලා IMF එකේ කියන පළියට කියන විදියට වැඩි කරලා තියෙනවා. ඒ වගේම ජනතාවගේ ආදායම අඩු වෙලා තියෙනවා. වියදම් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ලස්සන ජීවිතයක් විදියට අද බොහොම දුෂ්කර ජීවිතයක් තමයි මේ ආණ්ඩුව මේ වසරක් ඇතුළත අපේ රටේ ජනතාවට